දන්නවද? ඔයා මලක්. නෑ නෙවෙයි ළමයෝ. ඔයා මලක්. ඔයාට මලක් කිව්වහම මුලින්ම මතක් වුණේ සුවඳ, ලස්සන, පැතිසිනිඳු, රෝස මල්, පිච්ච මල්, ඉද්ද මල්, සේපාලිකා මල් නේද? නෑ. මං කිව්වේ ඇහැම මල් ගැන නෙවෙයි. මං කියන්නේ ඕනේ කාලෙට ඔරොත්තු දෙන්න පුළුවන්, ඕනේ දුකක් විඳ ගන්න පුළුවන් හරිම ලස්සන පතොක් මලක් ගැන. ඉතින් ඔයාගේ ජීවිතේ ඔයා මෙච්චර කාලෙකට විඳපු හැම දුකක් වේදනාවක්ම දරාගෙන ඔයා ඉස්සරහට ගියේ නැද්ද? ඒ හැම දුකක් වේදනාවක්ම හදවතේ තියාගෙන ඔයා hina වුණේ නැද්ද? ඉතින් ඉස්සරහට යන්න ආයෙන අලුත් හැම ප්‍රශ්නයකටම ඔයා හරි ලස්සනට උත්තර දුන්නේ නැද්ද? අන්න ඒකයි මං කියන්නේ. ඔයා නිකන් ලස්සනට පාටට තියෙන මලක් නෙවෙයි. ඕනේ කාලෙකට ඔරොත්තු දෙන්න පුළුවන් ලස්සන පතොක් මලක්. දන්නවද? හැමදාම hina වෙලා ඉන්න. පතොක් මල් කවදාවත් ඉඩෝරට සැලුන්නේ නැහැ.